vitamin C ගැන ඔයා දන්න දේවල් වලින් අඩක් බොරුවක් and ඔයා daily vitamin C ගන්නවද? එහෙනම් මේක skip කරන්න එපා. vitamin C වැඩියෙන් ගත්තොත් මුත්‍රා සමග පිටව යනවා කියන එක. ඒක ඇත්තද? ඔව් අතිරික්ත ටික මුත්‍රා සමග යනවා ඒත්. ඒකෙන් unlimited safe කියන එක නෙමෙයි. මේක තමයි මිනිස්සු හොද්දටම වැරදි කරගන්න තැන. එහෙමනම් කොච්චර ගත්තත් කමක් නැද්ද? නෑ. ඒක තමයි biggest myth එකක්. vitamin C කියන්නේ water soluble vitamin එකක්. ඒ නිසා අතිරික්ත ටික මුත්‍රා විදියට පිට වෙනවා. daily safe limit එක මිලිග්‍රෑම් 2000. ඒක ඉක්මුවොත් diarrhea, stomach pain දිගටම ගත්තොත් වකුගඩු වල ගල් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඇත්තටම ලොකු අයට මිලිග්‍රෑම් 75ත් මිලිග්‍රෑම් 90ත් විතර තිබුණම enough. එක දොඩන් ගෙඩියක් කෑවම මේක cover වෙනවා. පොඩි ළමයිට තව අඩුයි. වයස අනුව මිලිග්‍රෑම් 15ත් මිලිග්‍රෑම් 45ත් තිබුණම enough. best source natural food guava orange capsicum vitamin C සමගයකට බහුල ආහාර iron absorption boost වෙනවා වැඩි කරනවා ඒත් වකුගඩු ප්‍රශ්න තියන අය පරිස්සම් වෙන්න ඕනි tablet ගන්නවා නම් food එක ගන්න එක better empty stomach ගත්තොත් gastric ඇති වෙන්න පුළුවන් උදේ කෑම නැතුව ගත්තොත් අම්ලතාවය හා gastric ඇති වෙන්න පුළුවන්. high dose නම් වැඩි මාත්‍රාවක් ගන්නවා නම් එකවර නොගෙන කොටස් කරලා ගන්න. මිලිග්‍රෑම් 1000ක් නම් මිලිග්‍රෑම් 500ක් උදේට මිලිග්‍රෑම් 500ක් රාත්‍රියට ලෙස දවසේ දෙවරක් ගන්න පුළුවන්. certain medicines එක effect වෙනස් වෙන්න පුළුවන්. regular medicines ගන්න අය doctor එක check කරලා ගන්න එක හොඳයි. vitamin C body එකට කරන දේ crazy. immune system strong කරනවා skin glow වෙනවා collagen නිෂ්පාදනය කරනවා තුවාල වේගෙන් සනීප කරනවා vitamin C skin එකට ගන්නත් පුළුවන් skin bright වෙනවා dark spots අඩු වෙනවා young look එකක් දෙනවා ඕනි හැබැයි sunscreen ගන්නම ඕනි high concentration use කරොත් irritation වෙන්න පුළුවන් color change වුණ product use කරන්න එපා vitamin C හොඳයි ද අපි කතා කළේ vitamin C ගැනයි balance එක තමයි health එකේ secret එක natural food වලින් ගන්න vitamin C තමයි best option. Stay healthy. වීඩියෝ එක helpful වුණා නම් ඔයාගේ අනියයත් එක්ක share කරන්න. තවත් මෙවැනි real health facts දැනගන්න channel එක subscribe කර